අයිබෝන් මම ඉන්නේ චීනයේ ෂියාන් නගරේ. මේ ෂියාන් නගරය කියන්නේ මධ්‍යම චීනයේ තියෙන නගරයක්. මේ නගරේ බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන චීනයේ අධිරාජ්‍ය ගණනාවක් එක්ක සම්බන්ධ වෙච්ච ඉතිහාසයක් තියෙන නගරයක්. ලෝක සුප්‍රකට ටෙරාකෝටා හමුදාව ඉන්නේ මේ චීන නගරේ. ඉතින් මේ නගරය සම්පූර්ණයෙන්ම අතීතයේ හදපු ප්‍රාකාරයකින් වට කරලා තියෙන නගරයක්. ඉතින් මේ නගරේ බොහොම ලස්සන සංස්කෘතියක් තියෙනවා. ඉතින් අද මම සූදානම් වෙන්නේ මේ චීනයේ ෂියාන් නගරේ රාත්‍රිය කොයි වගේද කියලා. රාත්‍රිය මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් රවුමක් දාලා වටයක් දාලා බලන්න. ඉතින් බොහොම ලස්සන නවීන නගරයක්, ඒ වගේම ඓතිහාසික වටිනාකමුත් ඒ විදිහටම ආරක්ෂා වෙන නගරයක් විදිහට මේ ෂියාන් නගරය හඳුන්වන්න පුළුවන්. මම දැන් ඉන්නේ මේ ෂියාන් නගරයේ තියෙන මැදේ තියෙන උමම් මාර්ගයේ පද්ධතිය තුල. මේ උමම් මාර්ග පද්ධතිය හරහා තමයි මාර්ග එකිනෙකට සම්බන්ධ වෙන්නේ. අපි ගිහිල්ලා බලමු ෂියාන් නගරයේ රාත්‍රිය කොයි වගේද කියලා. මේ තියෙන සම්පූර්ණයෙන්ම උමම් පද්ධතිය. උමම් පද්ධතිය හරහා තමයි මාර්ග සම්බන්ධ වෙන්නේ එකිනෙකට. මේ තියෙන්නේ ෂියාන් නගරේ සාප්පු සංකීර්ණ. ඒ වගේම මැද්ද තියෙන්නේ ඊටාම ඓතිහාසික ගොඩනැගිල්ලක්. මේක ක්ලොක් ටවර් එක විදිහට තමයි හඳුන්වන්නේ ෂියාන් නගරේ. ෂියාන් නගරයේ මැද්දේ තියෙන ඓතිහාසික ස්මාරකයක් තමයි මේ විදිහට ලස්සනට තියෙන්නේ. මේක ගොඩක් නගරයට ලස්සනක් අලංකාරයක් වගේම ඓතිහාසික වැදගත්කමක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම දැන් ඔබට පෙන්නන්නේ ටිකක් අමුතු දෙයක්. මේ මෙතන ඉන්නවා මේ ඓතිහාසික, ඒ කියන්නේ චීනයේ සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසිච්ච කාන්තාවන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ ගැවසෙනවා. ඔවුන් මේ ඡායාරූප ගන්නවා, මේ වගේ විවිධ දේවල් කරනවා. බලමු ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. මෙතන මේ චීනයේ සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසිච්ච කාන්තාවන් මේ ස්ථානයේ ඡායාරූප ගන්නවා. මම හිතන්නේ මේක මේ යම්කිසි ව්‍යාපාරයක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඡායාරූප ශිල්පීන් ඉන්නවා, ඔවුන් මුදල් අය කරලා ඡායාරූප ගන්නවා. කාන්තාවන් මේ ඡායාරූප වලට පෙනී හිඳිනවා. මේක තමයි මේ චීනයේ සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා තමයි මේ කාන්තාවන් ඡායාරූප වලට පෙනී සිටින්නේ. විශේෂයෙන්ම පිටිපස්සේ තියෙන මේ ක්ලොක් ටවර් කියන ගොඩනැගිල්ල වටින වදින විදිහට තමයි මේ ඡායාරූප ගන්නෙ. මේ ඡායාරූප ශිල්පීන් ඉන්නවා. චීන සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසිච්ච විශාල පිරිසක් ඉන්නවා. ඇත්තටම පැහැදිලි නෑ මෙතන මේක සාම්ප්‍රදායක්ද නැත්නම් මොකක් හරි ව්‍යාපාරික කටයුත්තක්ද කියන එක ඇත්තටම පැහැදිලි නෑ. මට දැනගන්න පුළුවන් වුණොත් මම එකතු කරන්නම් මේකට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියන දේ. මේ නේ වගේ සාම්ප්‍රදායික චීන ඇඳුමෙන් සැරසුණු කාන්තාවන් ගණනාවක් ඉන්නවා. විවිධ ආකාරයෙන් ඡායාරූප ගන්නවා. මම හිතන විදිහට උන් TikTok වගේ සමාජ මාධ්‍ය වලට වීඩියෝ හදනවා. ඒ වගේම ඡායාරූප ගන්න ඡායාරූප ශිල්පීන් පවා මේ ස්ථානවල ඉන්න සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසුණු කාන්තාවන් විවිධ ආකාරයෙන් ඉන්නවා. විවිධ දේවල් තබාගෙන ඉන්නවා. අපිට තාමත් හොයාගන්න බැරි වුණා මොකද්ද මේ උත්සවයක්ද නැත්නම් මොකක් හරි වෙන දෙයක්ද කියලා. අපි බලමු, අපි අහලා බලමු කාගෙන් හරි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් හිටියොත් මේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. 你好，你好。 Can you speak English? What is this festival? Oh. මේ විදිහට ඡායාරූප ගන්නවා. මේ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසෙන කාන්තාවන් ඉන්නවා. 手搭胸口，脚反了，这样接，对，这么样，对，手搭胸口，手搭胸口，右手，对，好，开手，右来三，回来一点点，OK， 好，开手来，手打开，抬下头，眼神往上瞅，抬头， මෙයා ඡායාරූප ගන්නවා. 眼神往上瞅， මෙයා ඉන්නවා ඡායාරූප වලට පෙනී ඉන්නවා. ඉදාකාරයෙන් OK。 好了，知道了可以。爱拍一张合照。
මම හිතන විදිහට මෙතන මේ සාම්ප්‍රදායික ඇඳුමේ ඡායාරූප ගැනීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඡායාරූප ශිල්පී මෙතන ඉන්නව කොහොමද උන්ගේ ව්‍යාපාරික කටයුතු වලට. ඉතින් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත්ත තරුණියන් මෙතෙන්ට ඇවිල්ලා ඡායාරූප වලට පෙනී සිටිනවා. ඔවුන් විවිධ ප්‍රොප් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මේ පිටිපස්සේ තියෙන ක්ලොක් ටවර් එකත් එක්ක මේක ඇත්තටම මාර ලස්සන දර්ශනයක්. ඕන කෙනෙක්ගේ ඇද බැද ගන්න ලස්සන දර්ශනයක්. ඉතින් මම හිතන්නේ චීනයේ මේ කට්ටිය හැමෝම ආසයි මෙතන ඉඳන් ලස්සන ඡායාරූප ගන්න. මේ තියෙන මේ ඡායාරූප මේ තියෙන මෙතන ගත්ත ඡායාරූප. Are you photographer? Are you photographer? Are you photographer? You did photo. Take a photo. One piece. T 元。T 10块。 50 51. 50. 51. 6张。6 piece. Do you need take a photo? No. No. Thank you. මං හිතුවා හරි මෙතන වෙන්නේ මේ ඡායාරූප ගන්න එක තමයි මෙතන ව්‍යාපාරික විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් මේ සාම්ප්‍රදායික ඇඳුමෙන් ඇඳගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ඡායාරූප ගන්නවා කාන්තාවන්. ඉතින් ඒක උන් මම හිතන්නේ කැමැත්තෙන් ආසාවෙන් කරන දෙයක්. අපිට මේ නගරේ හිටපු දින කිහිපෙදීම මේ විදිහට පිරිස් ඉන්නවා දකින්න පුළුවන් වුණා. ඒ වගේම මේ සමාජ මාධ්‍යවල මම හිතන්නේ TikTok එකේ මම TikTok live වගේ දේවලුත් මෙතන ඉඳන් සිද්ධ කරනවා මේ TikTok live එකක් කරන්නේ. මෙයාත් TikTok live එකක් කරනවා. මෙතනත් ඒ වැඩේම තමයි වෙන්නේ. මේ ලස්සන පසුබිමත් එක්ක මේගොල්ලෝ මෙතන ඉඳන් TikTok කරනවා. ඒගොල්ලෝ මොනවා කියනවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ TikTok එකේ live යන එකක් තමයි මෙතන ඉඳන් කරන්නේ. ඉතින් ඒකත් හොඳ ව්‍යාපාරයක් විදියට මේ පැත්තේ සිද්ධ වෙන බවක් තමයි අපිට පේන්නේ. ආයෙත් බලන්න පොඩ්ඩක් මෙතන ගෑන් ළමෙක් නටනවා. ඉතින් මේක මේ ප්‍රසිද්ධියේ මෙහෙම කරනවා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. කවුරුත් ඒකට විශේෂ අවධානයක් දෙන්නෙත් නැහැ. එයා යාගේ වැඩේ කරන් යනවා. අපි වගේ කවුරු හරි ගියොත් තමයි ඒක දිහා පොඩ්ඩක් බලන් යන්නේ. වෙන කවුරුත් ඒක දිහා බලන් යන්නෙත් නැහැ. එයා යාගේ ආදායම් මාර්ගය හරි එයාගේ විනෝදාංශය හරි සිද්ධ කරනවා මේ පේන නැතිනේ. අපි බලමු අපිට පුළුවන් වෙයිද කියලා අර ක්ලොක් ටවර් එක උඩට යන්න. කොහොමද යන්නේ කියලා නම් දන්නේ නැහැ. අපි try එකක් දීලා බලමු පොඩ්ඩක් ඒ පැත්තට යන්න.